අද්භූත බෝනික්කාගේ වියරුව. ඒ දීප්තිමත් අගෝස්තු මාසයයි. කාල් මහතා පැරඩයිස් පොයින්ට් ගම්මානය හරහා ඉතා සෙමින් සිය රථය පදවන්නට විය. ඔහුගේ මුහුණේ වූයේ ඉතාමත් ප්‍රීතිමත් ස්වභාවයකි. ගම්මානයේ සියල්ල අලුත් වී ඇති බැව් ඔවුන්ට දැනිණි. මීට පෙර ඔවුන් මෙහි පැමිණියේ සිය නිවාඩුව ගත කිරීම සඳහාය. නමුත් මෙවර ඔවුන් පැමිණියේ ස්ථීර පදිංචිය සඳහාය. මුහුදු මට්ටමින් තරමක් උසින් වෙරළබඩ ප්‍රදේශයේ පිහිටි පැරඩයිස් පොයින්ට් නම් වූ මෙම කුඩා ගම්මානය ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් බව එහි පැමිණෙන කාහටත් වැටහෙනු ඇත. කාල්ගේ බිරිඳ ජෙනී සහ දියණිය මිචෙල් රථයේ කවුළු තුලින් පිටත බැලුවේ මහත් වූ සොම්නසිනි. මේ සුන්දර ගම්මානය තුල ඔවුන්ගේ නිවස පිහිටා තිබීම පිළිබඳ ඔවුන් තුළ වූයේ මහත් සතුටකි. ස්ථීර පදිංචිය සඳහා මෙම ගම්මානයට පැමිණියේයයි ඔවුන්ට කිසි දිනක නොසිතිණි. බොහෝ විට ඔවුන් මෙහි පැමිණියේ විවේකය ගත කිරීම සඳහාය. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වූ කාල් බොස්ටන් නගරයේ ගෙවූ සිය කාර්යබහුල ජීවිතයෙන් මිදී විවේකය ගත කිරීම සඳහා මෙහි පැමිණීම සිරිතක් කොටගෙන තිබුණි. එවන් අවස්ථාවල ජෙනී ගම්මානයේ සුන්දර ස්ථාන චිත්‍රයට නැගීමටත් මිචෙල් ගම්මානයේ සිරි නැරඹීමටත් පුරුදුව සිටියහ. ගම්මානයේ කිහිප දෙනෙක් ඔවුන්ගේ මෝටර් රථය දෙස මහත් ඕනෑකමින් බලන්නට විය. බලන්න ඒ කොල්ලන් හරියට අපිව බලාපොරොත්තුවෙන් හිටියා වගේ. කාල් සිය බිරිඳට කීවේය. ජෙනී තරමක් අපහසුවෙන් පසුපස බලන්නට විය. දරුවෙකු කුසින් දරා සිටි ජෙනීට කාරේ ගමන් කිරීම තරමක් අපහසු දෙයක් විය. ගම්මානයේ පාසල පසු කරනවත් සමගම රථයේ වේගය අඩු කළේය. මට හිතෙනවා කාර් එක නවත්තලා කාසල්ට පොඩ්ඩක් කතා කරලා එන්න. පාසල පිහිටා තිබීම අසල ගොඩනැගිල්ල වෙත සිය රථය පදවමින් කාල් කීවේය. අරකද ඉස්පිරිතාලේ? මිචෙල් ඇසුවේ තරමක් සැකේනි. බෝස්ටන් වල එකත් එක්ක බලනකොට මේක හරි පොඩි නේද? නමුත් මම හිතන්නේ මට මේකේ තමා ඉස්සරහට වැඩ කරන්න වෙන්නේ, කාල් කීවේය. මෝටර් රථය රෝහල ඉදිරිපිට වූ තන නිල්ල මත නතර කළ ඔවුන් ඒ දෙස මොහොතක් බලා සිටින්නට විය. ඒ කුඩා ගෙයකට වඩා තරමක් විශාල විය. ඒ ඉදිරිපිට නාම පුවරුවේ දොස්තර ජෝසප් කාසල් ලෙසට සටහන් කර තිබුණි. එහි වූ සමහරක් අකුරු තරමක් අඳුරු පැහැවිය. ඒ මීට බොහෝ කලකට පෙර සටහන් කළ දෙයක් බව ඉන් පැහැදිලි වෙනි. ඊට පහළින් කාල්ගේ නම තද කළු අකුරින් සඳහන් කර තිබුණි. ඒ ඉතාමත් මෑතකදී සටහන් කර ඇති බව ඒ දෙස බැලූ ඔවුන්ට වැටහුණි. මම ගිහිල්ලා ජෝසප්ට කියලා එන්නම් අපි කරදරයක් නැතුව ආවා කියලා. කාල් යෝජනා කළේය. ඔයාට පස්සේ දවසක යන්න බැරිද? අද හුඟක් වැඩ තියෙනවා. වෑන් එක දැනටමත් ගේ ළඟට ගිහිල්ලා ඇති. ඔයා නැතුව කොහොමද වෑන් එකේ තියෙන බඩු බාන්නේ? අනික ජෝසප් කොහොමටත් අද ඔයාව බලාපොරොත්තු වෙන එකක් නැහැ, ජෙනී කීවාය. ඔව් එයා හරි, කාල්ට සිතිනේ. කාල් ජෝසප් නම් වෛද්‍යවරයාට මහත් සේඇලුම් කළේය. එයාව මම හෙට හමු වෙනවා, කාල්ට සිතුනේ. ඔහු සිය රථය පණ ගැන්වීය. ටික වෙලාවකින් රෝහල නොපෙනී ගියේය. ජෙනීගේ සිතට මහත් සැහැල්ලුවක් දැනිනි. අඩුම ගානේ අද වගේ දවසකවත් දොස්තර ජෝසප් නොදැක සිටින්නට හැකිවීම ගැන ඇය සතුටු විය. දොස්තර ජෝසප්ගේ පුතා මෑතකදී හදිසි අනතුරකින් මිය ගිය ආකාරය ජෙනීට මතක් විය. ඇගේ සිතේ මහත් කම්පනයක් ඇති කළ එම සිද්ධිය නිසා ඇය ඔහුට ඇසුරු කිරීමට තරමක් මැලි වුණි. නමුත් මේ සිද්ධිය සමග කාල් සහ ජෝසප් අතර බැඳීම මහත් දැඩි විය. එය දවසින් දවස වර්ධනය වන බව ඇයට දැනිනි. ටික වේලාවකට පසු කාල් සිය රථයේ තරමක් විශාල නිවසක් ඉදිරිපිට නතර කළේය.
මේකද අපේ ගෙදර? මිචෙල් ඇසුවේ මහත් කුතුහලයකිනි. ඔව් මේක තමා කාල් කීවේය. ඔයා මොනවද හිතන්නේ? ජෙනී ඇසුවාය. එළියේ ඉඳන් බලද්දි නම් ගොඩක් ලස්සනයි. නමුත් ගේ ඇතුළේ කොහොමද දන්නේ නැහැ. මිචෙල් කීවේ තරමක් සැකේනි. එළියේ වගේම තමයි ඇතුළත්. ඔයා ඒකට ගොඩක් ආස කරයි. කාල් කීවේය. මිචෙල් ඔවුන්ගේ මෙම නිවස නැරඹුවේ මහත් වූ පුදුමයෙනි. පරණ තාලේ ගෙයක්. විශාල ගෙයක්. මෙච්චර ලොකු ගෙයක අපි 3 දෙනෙක් විතරක් කොහොමද ඉන්නේ? මිචෙල්ගේ සිතට අමුත්තක් දැනිනි. අනික ගේ ළඟම සොහොන් පිට්ටනියකුත් තියෙනවා. මිචෙල්ගේ සිතේ චකිතයක් ඇතිවිය. ජෙනී සොහොන් පිටිය පිළිබඳව කාල්ගෙන් ඇසූ නමුත් කාල්ගේ පිළිතුරු වූයේ ඔහු මේ ගැන වැඩි යමක් නොදන්නා බවයි. ජෝසප් කියන හැටියට නම් මේක එයාගේ පවුලේ සොහොන් බිම. නමුත් මේ ගොල්ලන් දැන් මේක පාවිච්චි කරන්නේ නැතිලු. ඒ වගේම ජෝසප් කියනවා එයා මැරුණු දවසක වලලන්න කියන්නේ ෆ්ලොරිඩාවල කියලා. කාල් කීවේය. ජෙනී හයියෙන් සිනාසුනි. එයා දැන් නම් එහෙම කියයි. අපි බලමුකෝ පස්සේ. ඔය කියන්නේ එයා අපෙන් ආපහු ගේ ඉල්ලයි කියලාද? මම නම් එහෙම හිතන්නේ නැහැ. කොහොම වුණත් එයාගේ පුතාගේ මරණයෙන් පස්සේ එයා කැමති නැහැ මෙහි ඉන්න. මට හිතෙන හැටියට නම් එයා තීරණය කරලා තියෙනවා මේ පළාතෙන් යන්න. ඒක තමයි මෙච්චර අඩු ගානකට මේ ගේ අපට වික්කේ. එයාට ඕනෑ මට මේ රෝහලේ වැඩ බාර දීලා වෙන කොහෙට හරි මාරු වීමක් ගන්න. නැත්තම් විශ්‍රාම යන්න. කාල් කීවේය. ඔව් එයාගේ පුතාගේ මරණය අපි කාගේ තිත්තේ තිගැස්මක් ඇති කළා. අනික අපි ඒ ළමයාව දැකලත් නැහැ. නමුත් අපි මේ ගෙදර පදිංචියටත් ආවා. ඒක හරිම පුදුමයි නේද? ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද? ජෙනී ඇසුවාය. කාල් කිසිවක් නොකියා නිහඬ විය. ජෝසප්ලාගේ පරණගේ අපේ අලුත්ගේ ජෝසප්ලාගේ පරණ ජීවිතය අපේ අලුත් ජීවිතය කාල්ට අමුත්තක් දැන්නේ. නමුත් ඔහු නිහඬ සිටියේය. මේක හරියට හීනයක් වගේ මිචෙල් කීවාය. ඇත්තටම අපි මේ ගෙදර පදිංචි වෙන්නද යන්නේ? කාල්සිය දියණියගේ උරහිස වට අත යවමින් ඔයා ඒකට කැමතිද? ඇසුවේය. කැමතිද? කවුද මෙවන් ගේක ඉන්න අකමැති? හරියට කතා පොතක තියෙන ලස්සන පරණ තාලේ ගෙයක් වගේ මිචෙල් කීවාය. ජෙනී ඈතින් පිහිටා තිබූ උස් වහල ඇති ගෙවල් කිහිපයක් දෙස බලා සිටින්නට විය. ඇත්තෙම මම හිතනවා අපි අර වගේ ගෙයක් ගත්තනම් කොච්චර හොඳද කියලා ඇය කීවාය. මිචෙල් පුදුමයෙන් සීමාව දෙස බලන්නට විය. ඔයා කැමති නැත්නම් ඇයි ගොල්ලන්ගේ ගේ ගත්තේ? මිචෙල් පුදුමයෙන් සීමාව දෙස බලමින් කීවාය. නෑ මම කිව්වේ නෑ. මම මේකට අකමැතියි කියලා. නමුත් අපිට මේ ගෙදර හුරු වෙන කාලයක් යයි. මේගේ බූස්ටන් වලින් ගොඩක් ඈතින් තියෙන්නේ. ඇයි කීවේ තරමක් සෙමිනි. මම හිතනවා අපි කරලා තියෙන්නේ හරි දෙයක් කියලා. ජෙනී කීවාය. හැම දෙයක්ම හොඳින් සිදු වෙනවා. එන්න අපි ගේ වටේ පොඩ්ඩක් ඇවිදිමු. කාල් ජෙනීට යෝජනා කළේය. ඔවුන් ගේ මිලදීගෙන තිබුණේ එහි වූ ගෘහ භාණ්ඩත් සමගය. ඔවුන් අතර ඇති වූ කුඩා සාකච්ඡාවෙන් පසු එම භාණ්ඩ නොවිකිණීමට තීරණය කළහ. ඒ සමගම ගෙදර වූ සමහර කාමර Tamanට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට තීරණය කළේය. කාල් හා මිචෙල් එක්ව වෑන්ට්‍රියේ බඩුගෙන එන්නට වූ අතර ජෙනී ඒවා තැබිය යුතු තැන් ඔවුන්ට පෙන්වීය. ගෙදර වූ සියලුම කාමර ඉතා විශාල ප්‍රමාණීයවා විය. මෙච්චර ලොකු කාමර නම් මට හිතා ගන්නත් බෑ. ජෙනී කීවාය. මේ ගේ හදලා තියෙන්නේ ඇමතිවරයෙකුට. ඒකයි මෙච්චර ලොකු කාමර. කාල් කීවේය. ඔයාට කවුද කිව්වේ? ජෙනී ඇසුවාය. වෙන කවුද තින්? ජෝසප් මිසා. කාල් කීවේය. නිවසේ පිටිපස්සේ ජනේලයෙන් බලන විට ඊට වඩා අඩි 50ක් පමණ ඈතින් කුඩා පරණ ගොඩනැගිල්ලක් විය. එම ගොඩනැගිල්ල චිත්‍ර ඇඳීම් සඳහා භාවිතා කරන්නට ජෙනී අදහස් කළාය. අවට සිරි නරඹමින් බෝස්ටන් වලදී ඇයට අඳින්නට නොහැකි වූ චිත්‍ර මෙහිදී ඇයට කළ හැකි වේ යයි ඇයට සිතුනේ. මම ඔයාට ඒ ගොඩනැගිල්ල අස්පස් කරලා දෙන්නද? කාල් ඇසුවේය. නෑ මම මේක කරගන්නම්. ඔයාට තියෙන්නේ මම කියන තැන් වලින් මේ බඩු තියෙන එක විතරයි. ජෙනී කීවාය. කාල් ආදරෙන් ජෙනීගේ කරවට අත දැම්මේය. ඒ සමගම ඉපදෙන්න ඉන්න ඔවුන්ගේ දරුවා පිළිබඳව කාල්ට මතක් විය. හරි ඔක්කොටම ඉස්සෙල්ලා අපි උඩ තට්ටුවට ගිහිල්ලා අපිට ඉදිරි කාලේදී එකතු වෙන්න ඉන්න අලුත් සමාජිකයාට කාමරයක් ලෑස්ති කරමු. කාල් කීවේය.
ඔව් තව සති 6යි තියෙන්නේ ජෙනී කීවාය. ඉහළ මාලයේදී ඔවුන්ට මිචෙල් දෙක්වුණි. ඔවුන් තිදෙනා එහි වූ තරමක් විශාල කාමරයක් අසලට ගොස් නතර වූහ. මේක හොඳයි. අපේ අලුත් සමාජිකයාට කාල් කීවේය. නෑ මට මේ කාමරය ඕනෑ මිචෙල් කීවාය. නමුත් මේ වගේම විශාල කාමරයක් එහා පැත්තේ තියෙනවා. ඒක මීට වඩා ලොකුයි ජෙනී කීවාය. ඒ වුණාට මට ඕනෑ මගේ ඇඳයි පුටුවයි තියාගන්න විතරයි. මට මේක ගන්න බැරිද? එතකොට මට ජනේලය ළඟ ඉඳන් ඈත බලන් ඉන්න පුළුවන් මිචෙල් දඟකාර ලෙස කීවාය. කාල් සහ ජෙනී එකිනෙකාගේ මුහුණ බලන්නට විය. ඔවුන්ට ඒ සඳහා විරුද්ධ වෙන්න තරම් හේතුවක් නොවිනි. මේ කාමරය මොනවා හරි තියෙන්න ඕනෑ. මට දැනෙනවා මේ ළඟ මොනවා හරි තියෙනවා කියලා. මම හරි මේ තියෙන්නේ. මිචෙල් නැමී බිම තිබූ යමක් අහුලා ගත්තාය. මිචෙල්ගේ අතේ ඌයේ බෝනික්කෙකි. එය දූවිලි වැදුණු පරණ කාලයේ එකක් විය. මිචෙල්ගේ මෙන් දුඹුරු පැහැ කොණ්ඩයකුත් ඇගේ මෙන් දුඹුරු පැහැ ඇස් දෙකකුත් එයට විය. ඒට අන්දවා තිබූ අලු පැහැති ඇඳුම ඉතාමත් පරණ ඉරුණු එකක් වූ අතර අලු පැහැති කුඩා තොප්පියත් බෝනික්කාගේ හිසේ විය. ඔයා හිතන්නේ මේ බෝනික්කා කොහෙන් මෙතෙන්ට එන්න ඇද්ද කියලා ජෙනී ඇසුවාය. මම හිතන්නේ මේක මීට අවුරුදු 100කටවත් වඩා මෙහෙ තියෙන්න ඇති. ඒ වගේම මේක කවුරු හරි පුංචි ගැහැණු ළමයෙක්ගේ වෙන්න ඇති. ඒ වගේම මේක වෙන්න ඇති යාගේ කාමරය. මට පුළුවන් ද මේ කාමරය තෝරා ගන්න මිචෙල් කීවාය. හොඳයි ඔයා ගන්න ඒකට කමක් නෑ. අපි වෙන කාමරයක් සූදානම් කරගන්න කාල් කීවේය. කෝ දෙන්න බලන්න ඔයාගේ බෝනික්කා. මෙයා නම් ඔයා වගේමයි. ඔයාගේ වගේ දුඹුරු පාට ඇස්, ඒ වගේම දුඹුරු පාට කෙස්, ඔයාගේ වගේ පරණ ඇඳුම් කාල්ට කීමට හැකි වූ එපමණකි. මිචෙල් වහාම ඔහුගෙන් බෝනික්කා උදුරා ගත්තාය. මගේ ඇඳුම් පරණයි නම් ඒක ඔයාගේ වැරැද්ද. ඔයාට මට හොඳට අඳින්න ඇඳුම් දෙන්න බැරි නම් මාව අනාථාගාරයකට ගිහින් දාන්න. මිචෙල් ඔයා මොනවද මේ කියන්නේ? ඔයා අනාථ ළමයෙක් නෙමෙයි. එයා අසා සිටි ජෙනී කීවේ තරමක් ශෝකයෙනි. ඒ සමගම කාල් හා මිචෙල් හඬ නගා සිනාසුනි. එවිටම මේ ඔවුන්ගේ විහිළුව බව ඇයට වැටහිනි. ඒ සමගම මිචෙල් ඔවුන්ගෙන් ඉවත් වී ගෙය තුල ඇවිදින්නට වූවාය. කාල් හා මිචෙල් ගෙයි බඩු අස් කරමින් සිටින දුටු ජෙනී ගෙයි පිටුපස තිබූ කුඩා ගොඩනැගිල්ල වෙත පිය නැගුවාය. ඇයට ඇගේ චිත්‍ර ඇඳීම සඳහා ගැනීමට අවශ්‍යව තිබුණි. තාත්තේ මේ ගෙදර ජෝසප් අංකල් එක්ක වෙන කවුද හිටියේ? මිචෙල් ඇසුවාය. මේ හිටියේ එයා විතරයි. කාල් පිළිතුරු දුනි. හරි. පුදුමයි නේද? මිචෙල් කීවාය. ඇයි ඔයාට ඒකේ අමුත්තක් දැනෙනවද? කාල් ඇසුවේය. මට ටිකක් අමුත්තක් දැනෙනවා. මම හිතන්නේ ඒක පස්සේ හරියයි. සමහර විට මට මෙහෙ තාම පුරුදු නැති හින්දා වෙන්නේ නැති. මිචෙල් කීවාය. ඇත්තෙන්ම මම මෙහෙ ආපු ටික එක ගැන සන්තෝෂ වෙනවා. මට මොහොතක්වත් දුකින් ඉන්න ඕනෑකමක් නැහැ. ඇය කීවාය. ඔයාට ඔයාගේ පාසලේ යාළුවෝ ඔක්කොම දාලා එන්න උනානේ. සාමාන්‍ය මේ වගේ දේවල් වලින් ඔයාගේ වයසේ ළමයි ගොඩක් දුක් වෙනවා. කාල් කීවේය. මට ඒක එච්චර හොඳ පාසලක් උනේ නෑ. ඊට වඩා මට මෙහෙ එන එක හොඳ වෙයි. නමුත් මෙහි පාසල් නම් ගොඩක් පොඩි. කාල් කීවේය. ඒකට කමක් නෑ. මම අලුත් යාළුවෝ ටිකක් හොයාගන්නම්. මට ඕනෑ ඔයාව සන්තෝෂයෙන් තියන්න. කාල් කීවේය. ඇයි මට සන්තෝෂ නැත්තේ? ඕනෑම කෙනෙකුට සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕනෑ. හැම දෙයක්ම මෙහි තියෙනවා. පුංචි කැලෑවක්, මුහුදු වෙරළ, ලස්සන ගෙයක්. ඉතින් තවත් මොනවද? ඇය කීවාය. ඉන්න මම අම්මව බලලා එන්නම්. පැවසූ කාල් ඈ ඉන්නා දෙසට පිය නගන්නට විය. මිචෙල්ගේ බෝනික්කාත් රැගෙන ඇගේ කාමරයට ගියාය. ඇයි බෝනිකා කාමරේ ඌ ජනේලෙ මත තැබුවාය. මට ඔයාට නමක් තියන්න ඕන. මොකද්ද? ඔයාට මම කියන නම. ඇය කල්පනා කරන්නට විය. ඇයට අවශ්‍ය වූ ලස්සන පරණ තාලේ නමක් තැබීමටය. එකවරම ඇගේ සිතට නමක් මතක් විය. අමන්දා. ඔව් ඒක හොඳයි. මම ඔයාට අමන්දා කියලා කතා කරන්නම්.
බෝනිකා කාමරයේ තිබියදී ඇය ඇගේ තාත්තා කුමක් කරන්නේදැයි බැලීමට පහළ මාලයට ගියාය. මේ අතර ජෙනී කුඩා ගොඩනැගිල්ල තුර සැරිසරමින් එහි වූ දෑ බලමින් සිටියාය. ඇයට මහත් පුදුමයක් දැනුනි. අවුරුදු ගණනාවකට පසුවත් එහි තිබූ කිසිවක් දි รา පත් වී නොතිබුණි. ඔවුන්ගේ අදහස වූයේ ඒ ගබඩා කාමරයක් ලෙස හා වත්ත බලා ගන්නා මෙහෙකරුගේ නිදන කුටිය ලෙස භාවිතා කරන්නට ඇති කියාය. නමුත් ජෙනීගේ අදහස් වූයේ ඊට අමතරව වෙනත් කුමක් හෝ දෙයක් සඳහා මේ භාවිතා කරන්නට ඇතැයි කියාය. කෙසේ වෙතත් එය ඊතා කදිමට සැලසුම් කර තිබුණි. කවුරු හෝ මේ සැලසුම් කළ කෙනා ඇයට අවශ්‍ය ආකාරයට මේ සැලසුම් කර තිබුණි. මුහුද දෙසට මුහුල්ලා ජනන දමා තිබුණ අතර ලාකොළ පැහැයෙන් එහි බිත්ති පින්ත අරු කර තිබුණි. දූවිලි වැදේ දුර්වල වී තිබූ නමුත් එම කාමරයගේ සිත් ගත්තාය. කාමරයේ සැරිසරන ඇයට මදක් ඉදිරියෙන් බිම තිබූ රතු පැහැ පැල්ලමක් දක්නට විය. මෙච්චර ලස්සනට සැලසුම් කර කාමරයක මේ වගේ දෙයක් ඇයට කුමක්දැයි හිතාගත නොහැකි විය. පැල්ලම කුමක් වුවත් එය ළඟකදී ඇති වූවක් නොවන බව ඇයට වැටහුණි. දූවිල්ලෙන් වැසුණු දුර්වල වී තිබුණි. ඇය ඒ ගැන කල්පනා කරමින් සිටින විට කාල් හා මිචෙල් එතනට පැමිණියහ. මම හිතුවා මේ කාමරේ ඇවිදින ගමන් මේක මොන විදියට වෙනස් කරන්න ඕනද කියලා සැලසුම් කරනවා ඇති කියලා. ඔහු කීවේය. මට නම් හිතා ගන්න බෑ මෙච්චර ලස්සන කාමරයක් අත්හැරලා දාලා තියෙනවා. බලන්න කොච්චර ජරා වෙලාද කියලා මේක. ජෙනී කීවාය. මිචෙල්ට කාමරය තුල අමුත්තක් දෙන්නේ. මේ තැන හරිම අద్භූතයි. මොනවටද මේක පාවිච්චි කරලා තියෙන්නේ? ඇය ඇසුවාය. මේක මේ ගබඩා කාමරයක් විදියට පාවිච්චි කරන්න ඇති. එහෙම නැත්නම් වත්තේ වැඩ කරන අය නවතින්න පාවිච්චි කරන්න ඇති. ජෙනී කීවාය. නමුත් මට නම් අමුත්තක් දැනෙනවා. ඊට අමතරව මේගොල්ලන් වෙන මොනවට හරි මේක පාවිච්චි කරන්න ඇති. මිචෙල් කීවාය. මොන වගේ දෙයකටද? කාල් ඇසුවේය. මට හරියටම කියන්න තේරෙන්නේ නැහැ. බලන්න දොරවල් ජනෙල් දිහා. ඒ වගේම කබඩ් මේ ඔක්කොම හදලා තියෙන්නේ ඕක්ලීයෙන්. වත්තේ වැඩ කරන අයට ඉන්න කවුද මේ වගේ කාමරයක් හදන්නේ? මිචෙල් කීවාය. නමුත් මේට අවුරුදු 50කට විතර උඩ හිටපු මිනිස්සු යමක් කළොත් කරන්නේ ඉහෙල්ම විදිහට. ආයෙ දෙපාරක් නොකරන්න. ඔයා ඒක දන්නවද? කාල් කීවේය. මොකක්ද අර? මිචෙල් ඇසුවාය. ඇය පෙන්වමින් හිටියේ ඔවුන් දෙදෙනා මෙතෙන්ට පැමිණීමට ප්‍රථම ජෙනී දැක තිබූ පැල්ලමය. මම හිතනවා කාගේ හරි අතින් ඉස්සර මෙතන තීන්ත හැලිලා තියෙනවා. මම මීට ටික වෙලාවකට ඉස්සර ඒක අයින් කරන්නයි හිතන් හිටියේ. ජෙනී කීවාය. මිචෙල් එය අසලට ගොස් එය හොඳින් පරීක්ෂා කරන්නට විය. සැනකින් ඇය ඇගේ අත ඉවතට ගත්තාය. මම හිතන්නේ ඒ ලේ පැල්ලමක්. කවුරු හරි එක්කෙනෙක් මෙතන මරලා දාලා තියෙනවා. ඇය කීවේ තැති ගස්වරුවනේ. මරලා? ඔයා මොන විකාරද මේ කියන්නේ? ජෙනී පැවසීය. මව පැවසූ දේ ගණනකට නොගත් මිචෙල් බලන්න තාත්තේ එතන ලේ පැල්ලමක් වගේ නෙමෙයිද කියලා. ඇය ඒ තරමක් කුතුහලයෙනි. කාල්ගේ මුවකට මද සිනහවක් නැගුණේ. ඉන්පසු කාල් නැමී ඒ හොඳින් පරීක්ෂා කරන්න විය. කාල්ගේ මුහුණ තරමක් අඳුරු විය. ඔව් සත්තකින්ම ඒ ලේ. ඒ ගැන කිසිම සැකයක් නෑ. කාල් කිව්වේ තරමක් විශ්මයෙනි. නැවත සිනහවක් මුහුණට නගාගත් කාල් සමහර විට මොනවා හරි සායම් වගේක් එහෙම නැත්නම් ක්ලේ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඒ මොනවද කියලා හරියටම දන්නේ දෙයියෝ තමයි. ඒ ගැන ඔහු තැකීමක් නොකරන්නක් මෙන් කීවේය. මේක කොච්චර ලස්සන තිබුණ කාමරයක්ද? මට මේක මගේ චිත්‍ර කටයුතු වලට හොඳ ගන්නයි යන්නේ. ඔය වගේ විකාර කතා කියන්න එපා. මම ඒවා විශ්වාස කරන්නේ නැහැ. ජෙනී කිව්වේ පමණක් අමනාප ස්වරූපේනේ. කීයේද දැන් වෙලාව? මිචෙල් ඇසුවාය. තව හවස් වෙන්න ගොඩක් වෙලා තියෙනවා. කාල් කීවේය. මම පොඩ්ඩක් මුහුදු වෙරළට ගිහිල්ලා එන්නද? මිචෙල් ඇසුවාය. හැබැයි පරිස්සමෙන්. මම කැමති නෑ ඔයා මෙහි ආව පළවෙනි දවසේම වැටිලා ඉන්නවා දකින්න. කාල් කිව්වේ තරමක් ඇති ගසරුපේනේ. නෑ මම වැටෙන්නේ නෑ. අනික මට අලුත් යාළුවෝ අඳුර ගන්නත් ඕනේ. කිව් මිචෙල් වෙරළ දෙසට ගමන් කරන්නට උවාය. ඇයි එසේ යන අතර තම පියා පැවසූ දේ ගැන නැවත සිතන්නට උවාය. මම කැමති නෑ ඔයා වැටිලා ඉන්නවා දකින්න. කවදාවත් කාල් කිව්ව ආකාරයට වැටේ නැත. මේ ඔක්කොම අර දොස්තරගේ ළමයා නිසායි. ඇය සිතන්නට උවාය. නමුත් එයා මියගියේ තාත්තාගේ වරදින් නොවේ. අනික ඒ වෙලාවේ තාත්තට කරන්න දෙයක් තිබිලා නැහැ.
ඇය සිතන්නට වූවාය. මෙසේ සිතමින් ඇය අඩි පාර දිගේ වෙරළ දෙසට පියවර මනින්නට වූවාය. මේ අතර කාල් ජෙනීගෙන් ඇගේ අදහස් විමසන්නට විය. මම හුඟක් හොඳින් ඉන්නවා. ඇත්තෙම මම ඉන්නේ හුඟක් සන්තෝෂයෙන්. මට කනගාටු වෙන්නේ මිචෙල් ගැන විතරයි, ජෙනී කීවාය. ඇයි මොකද්ද ප්‍රශ්නේ? කාල් ඇසුවේය. මට හිතාගන්න බැහැ දරුවා ඉපදුනාට පස්සේ මිචෙල් මොන විදියට හැසිරෙයිද කියලා. මොකද මෙච්චර කල් අපේ සම්පූර්ණ අවධානය යොමු වුණේ එයාට. ඇයි කිව්වේ තරමක් දුකෙනි. නෑ, එයා ඒකට හැඩ ගැහෙයි. ලෝකේ හැම ළමයෙක්ම එහෙම තමයි. අනික බලන්න මිචෙල් අපට කොයිතරම් දුරට හුරු වුණාද කියලා. අනික මේ එයාගේ ගේ වෙන්න කොහොමටත් ඉඩක් නැහැ. කාල් කිව්වේ මදක් තද ස්වරූපේනේ. එහෙම කියන්න එපා. ඔයා හැම වෙලාවෙම මිචෙල්ට ටිකක් තදින් ඉන්නවා. ඔයා හැමදාම එහෙමයි. මට හැම වෙලාවෙම හිතෙනවා දරුවා ඉපදුනයින් පස්සේ ඒක මිචෙල්ට කොහොම බලපායිද කියලා. ජිනී කීවේ බිඳුණු හඬිනේ. මේ බලන්න දැන් මේ කාමරේ තිබ්බ පැල්ලම ගැන හිතන්න. වෙන ළමයෙක් එහෙමනම් ඒකට බය වෙනවා. නමුත් මිචෙල් එයාට ඒක තවත් අලුත් දෙයක් විතරයි. එයා අනිත් ළමයින්ට වඩා වෙනස්. එයා ඒකට හැඩ ගැහෙයි. ඔයා ඒ ගැන දුක් වෙන්න එපා. අනික දැන් මිචෙල් නංගියෙක් ලබන්න සුදුසු වයසක ඉන්නේ. එයා හොඳට නංගිව බලාගනි. එතකොට ඔයාට නිදහසේ ඔයාගේ වැඩ කරගන්න පුළුවන්. කාල් කිව්වේ බලාපොරොත්තු සහගතවය. ජෙනීගේ මුවකට මද සිනහවක් නැගුණේ. මම දැන් මගේම දරුවෙකුගේ අම්මා වෙන්න යන්නේ. මිචෙල් කවදා හරි යාගෙන දරුවෙකුගේ අම්මා කෙනෙක් වේවි. ජෙනී කීවේ හැංගීම් බර හඬකිනි. එකවරම ඇගේ නෙත් බිම තිබූ පැල්ලම දෙසට යොමු වුණේ. ඔයා හිතන්නේ මේ මොනවා කියලාද? ඇය ඇසුවාය. ලේ, ඔහු කෙවි ඉතාමත් විශ්වාසයෙනි. මිචෙල් කියන්නේත් එහෙමයි. මම නම් හිතන්නේ නෑ ඒ ලේ පැල්ලමක් කියලා, ජෙනී කීවාය. එහෙනම් ඇයි ඔයා ওই තරම් මේ ගැන දුක් වෙන්නේ? මට දැනගන්න ඕනේ මොනවද කියලා. එතකොට මම දන්නවා පැල්ලම ඉවත් කරන්නේ කොහොමද කියලා, ජෙනී කීවාය. හරි මම කියන්නම් ඒ මොනවද කියලා. මම ඒකට ටර්පටයින් ටිකක් දාලා පීයකින් සූරලා බලන්න. මම හිතන්නේ ඒවට පැල්ලම නැති වෙයි කියලා. කාල් කිව්වේ බලාපොරොත්තු සහගතවය. කාල් පැල්ලම මතට ටර්පටයින් දමා පිහිතුඩින් සූරන්නට විය. ටික වේලාවකින් පැල්ලම ඉවත් වුණේ. ඔයා හිතන්නේ ඒ මොනවා කියලාද? ජෙනී ඇසුවාය. මේ සායම් වර්ගයක් වෙන්නත් පුළුවන්. නමුත් ඒක ගොඩක් කලින් වේලිච්ච ලේ පැල්ලමක් කියලායි මට හිතෙන්නේ. කාල් කීවේ තරමක් විශ්වාසයෙනි. මිචෙල් කිව්ව එක හරි වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් ඒක මෙතන අවුරුදු ගණනාවක් තිබිලා තියෙනවා. ඒක නෙච්චර හිතන්න එපා. අමතක කරලා දාන්න. කාල් කීවේය. නමුත් ජෙනී කාමරේ වත්තුන්ට නැවත වරක් ආපසු හැරි ඒ දෙස බැලුවේ කාල්මෙන් තමන්ටද ඒ අමතක කර දැමීමේ හැකි වේයයි සිතමිනි. මේ අතර මිචෙල් වෙරළ තීරයේ සෙමින් පිය නගන්නට වූවාය. ටික වේලාවකින් එහි සිටියේ ඇය පමණක් නොවන බව වැටහිණි. වෙරළේ ඈත කෙරවලේ සිට කුඩා පිරිමි ළමයෙක් ඇයට අත වනන්නට විය. ටික වේලාවකින් ඔහු ඇය දෙසට පැමිණියේය. ඔයා ජෝසප් මහත්තයා ගෙදරට අලුතෙන් ආපු ගැහැණු ළමයා නේද? ඔහු ඇසුවේය. දැන් ඒක අපේ ගෙදර. මිචෙල් ඔහුව නිවැරදි කළාය. අපි ඒගේ ජෝසප් මහත්තයාගෙන් මිලට ගත්තා. ඇය පැවසීය. ඇත්තද? මගේ නම ජෙෆර් බෙන්සන්. මම ඉපදුනේ අන්න අරහේ. ඔහු ඇඟිල්ල දිග කොට ඒ අවට තිබූ කුඩා කඳු ගැටයක් පෙන්වන්නට විය. මිචෙල් හැරුයි බැලුනම ඇයට කිසිවක් දක්නට නොලැබිනි. ඔයාට මෙතන ඉඳන් අපේ ගේ පේන්නේ නැහැ. ඒක ওই කන්දේ ගොඩක් ඇතුළට වෙන්න තියෙන්නේ. අම්මා නම් කියන්නේ කවදා හරි ඒ කන්ද මුහුදට සේදිලා යයි කියලා. නමුත් මම නම් එහෙම හිතන්නේ නෑ. ඔයාගේ නම මොකද්ද? මිචෙල්. ඔයාගේ තාත්තා වෛද්‍යවරයෙක් නේද? ජෙෆර් ඇසුවේය. ඔයා කොහොමද දන්නේ? හැමෝම දන්නවා. පැරඩයිස් පොයින්ට් පොඩි ගමක් හැමෝම හැම දෙයක් ගැනම දන්නවා. හැබැයි බූස්ටන් වල නම් එහෙම නෑ. කවුරුත් දන්නේ නෑ. අනිත් අය ගැන. අපි නම් පොඩ්ඩක්වත් බූස්ටන් වලට කැමති නැහැ. ඒකද ඔයගොල්ලෝ මෙහාට ආවේ? ඔව් මම හිතන්නේ, මිචෙල් සෙමින් කීවාය. ඒක එක හේතුවක් විතරයි. එකවරම ඇයට මාතෘකාව වෙනස් කිරීමට අවශ්‍ය විය. කවුරු හරි කෙනෙක්ව අපේ ගෙදර මරලා දාලා තිබුණද? ජෙෆර් ඇය දෙස තියුණු බැල්මක් හෙළුවේය. නෑ, මම දන්නේ නෑ. ඔහු නැවත වෙරළ දිගේ දුවන්නට විය. මිචෙල් ඔහු සමග නොවන බව දැනගත් ඔහු ඇයට අඬ ගසන්නට විය.
ඔන්න රැල්ලක් එනවා. ඒක ටිකක් සරයි වගේ මෙහාට එන්න. ඔහු කෑ ගෑවේය. මිචෙල් වහා ඔහු වෙත දිව ගියාය. ටික වේලාවකින් මිචෙල් වටේ මීදුමක් තිබෙන්නාක් මෙන් ඇයට දැනෙද්විය. ඇය වෙරළේ දන ගසා ගත්තාය. මට කැරකැවිල්ලයි වගේ. මම හිතන්නේ මම හයියෙන් දිව්වා ඒකයි. කිව් ඇය දැන් කරුවල වැටීගෙන එනවා. අපි ගෙවල් වලට යමු කියා ජෙෆර් සමග නිවස බලා පිටත් විය. ජෙෆර් මිචෙල් සමග ටික දුරක් විත් හැරී කඳු කැටය හරහා වැටී ඇති අඩිපාරක් දිගේ ගමන් කරන්නට විය. ඔයා කොහෙද යන්නේ? මිචෙල් ඇසුවේ පුදුමේනි. ගෙදර. ඔයාට වගේ අපේ ගෙදරට යන්නත් මෙතනින් ඉඳන් අඩිපාරක් තියෙනවා. කිව් ඔහු අඩිපාර දිගේ නොපෙනී ගියේය. ජෙෆර් නොපෙනී ගිය පසු මිචෙල් ආපසු හැරී වෙරළ තීරය දෙස මොහොතක් බලා සිටින්න විය. ඒ ඉතාමත් පාළු ස්වරූපයක් ඉසුරුනි. ඈත සිටින තැඹිලි පැහැති හිරු බැසි යමින් තිබුණි. නැවතත් මීදුම මතුවන්නාක් මෙන් ඇයට දැනුනි. කාල්, ජෙනි හා මිචෙල් ඔවුන්ගේ නව නිවසට විත් දැන් සති 3ක් ගත වී තිබුණි. ඔහු තමන්ගේ පැමිණීම ගැනත් අසල්වැසියන් ගැනත් මේ සුන්දර පරිසරය ගැනත් කතා කරමින් සිටියහ. මොහොතකින් ඉදිරිපස දොරටුවේ සීනුව නාද වෙන්නට වූ අතර ජෙනි වහා ගොස් දොර ඇරියේය. දොර ළඟ සිටගෙන සිටියේ තරමක් උස සුදු පැහැ හිසකෙස් සහිත පුද්ගලයෙකි. ඔහු දොස්තර ජෝසප් කාසන්ය. ජෙනි මහත් අපහසුතාවයට පත් වුණේ. දොස්තර ජෝසප් කාසන් ඉතා සියුම් ලෙස මදක් විවර කළ දෙතුලින් ඇය දෙස බලා සිනාසුනි. මම හිතනවා මම ඔයගොල්ලන්ට බාධා කළේ නෑ කියලා ඔහු කීවේය. ජෙනි යමක් කියන්නට පෙර කාල් එතනට පැමිණියේ. ජෝසප් මොනවද ඔයා ඔතන එළිය කරන්නේ? නෑ මම මේ රෝහලේ ඉඳන් එන ගමන් අර ඔයා දන්නවනේ සැලි. එයා කියනවා එයාගේ අත ගොඩක් රිදෙනවා කියලා. ඉතින් එයාගේ අම්මා කිව්වා පොඩ්ඩක් එයාව බලන්න කියලා. ඉතින් මම හිතුවා කො මිචෙල් ඉන්නවද? ඇසූ දොස්තර ජෝසප් වටපිට බලන්න විය. සැලි මිචෙල්ගේ වයසේම ළමයෙක් නිසා මම හිතුවා මිචෙල් අපි දෙන්නටම වඩා හොඳට සැලීට උදව්වක් වෙයි කියලා. මොකද අපි සමවයසී යාළුවෝ එකතු වුණාම සැලීට එයාගේ වේදනාව අමතක වෙලා යන්න ඉඩ තියෙනවා. දොස්තර ජෝසප් කීවේය. ඒ සමගම මිචෙල් ඔවුන් අතරට පැමිණියාය. ඔයාට අපේ රෝහලට යන්න ආසද? ජෝසප් ඇසුවේය. සද්දකින්ම මිචෙල් කාල් දෙසත් ජෙනි දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය. ජෝසප් මහත්තයා කියනවා ඔයාට සමහර විට වාට්ටු වෙන්න ලෙඩෙකුගේ වේදනාව අඩු කරන්න උදව් වෙන්න පුළුවන් වෙයි කියලා. කාගේද? මිචෙල් ඇසුවාය. එයාගේ නම සැලි. එයාත් ඔයාගේ වයසේම ගෑනු ළමයෙක්. එයාගේ අත තුවාල වෙලා. ජෝසප් මහත්තයාට ඕනෑ ඔයාව එයා ළඟින් තියන්න. ඔයත් එක්ක ඉන්නකොට වේදනාව අමතක වෙයි කියලා එයා හිතනවා. කාල් කීවේය. ඒ ගෑනු ළමයට වෙන මොකුත් අසනීපෙම තියනවද? ජෙනි ඇසුවාය. නැහැ අතේ අමාරුව විතරයි. කාල් කීවේය. නමුත් ඔයාට මිචෙල් ගෙදර තියාගන්න ඕනෑ නම් කමක් නැහැ. එයා ගෙදර හිටියාවේ. නෑ මට එයා ගෙදර තියාගන්න ඕනෑ කමක් නැහැ. කොහොමත් එයා දැන් අලුත් යාළුවෝ හොයාගන්න ඕනේ. එයාට මේ සතුටුම හමුුනේ ජෙෆර් බෙන්සන් විතරයි. ජෙනි පැවසුවාය. මම ඉක්මනට ගිහිල්ලා එන්නම්. මිචෙල් කීවාය. මිචෙල් වහාම ඇගේ කාමරයට දුව ගොස් නැවත ඇගේ කොළ පැහැති පොත් බෑගය රැගෙන උන් අතරට පැමිණියා. මොනවද ඔය මල්ලේ තියෙන්නේ? ජෝසප් කාසන් ඇසුවාය. බෝනික්ෙක්. මිචෙල් කීවාය. මම මේක උඩ තට්ටුවේ තිබිලා හොයාගත්තා. සමහර විට සැලි එකට කැමති වෙයි. මෙහෙදි? කාසන් පුදුමෙන් ඇසුවේය. ඔයාට ඒක මෙහෙදිද හම්බුනේ? ඒක හරිම පරණ බෝනික්ෙක්. සැනකින් මිචෙල්ගේ මුහුණ අඳුරවන්නට විය. එකිනෙහිම ඇය ඔහු දෙස අමනාපයෙන් බලන්නට විය. මම හිතන්නේ ඒක ඔයාගේ පවුලේ කාට හරි අයිති එකක් වෙන්න ඕනේ. මම නම් දන්නේ නෑ. කාසන් පැවසුවේය. මිචෙල් ඔහුගේ අතට දීමට උත්සාහ කළ නමුත් ඒ ගැනීම මෙරි විය. හොඳයි මම හිතන්නේ අපේ පවුලේ කාට හරි අයිති එකක් වෙන්න ඕනේ. නමුත් මම නම් මීට ඉස්සර මේක දැකලා නැහැ. ඔයාට ඕනෑ නම් මේක ඔයා ගන්න. මිචෙල් කීවාය. මට මොකටද ඕක? ඔයා තියාගන්න. ඔයා ඒකත් එක්ක සෙල්ලම් කරන්න. ඒක ගෙදරම තියාගන්න. ජෙනි ඔහුදෙස විමසිල්ලෙන් බලන්නට විය. ගෙදරම තියාගන්න? ඇයි එයා එහෙම කිව්වේ? ජෙනීගේ සිතේ මහත් ගැටලුවක් හටගන්නේ. බෝනික්කාගෙන ඇසූ සැනින් ජෝසප් මහත් අමුත්තකට පත් වූ බව ජෙනීට වැටහිණි. නමුත් ඒ බව නොපෙන්වීමට ඔහු උත්සාහ දරා
න අන්දම ඇයට පෙනිනි. ඒක පරණ ලස්සන බෝනික්කෙක්. මම හිතන්නේ නෑ මිචෙල් බෝනික්කට මොනවත් වෙනවට කැමති වෙයි කියලා. ජෝසප් කීවේය. ඕක කාමරයකට ගිහින් තියලා ඉක්මනට අපිත් එක්ක යන්න එන්න. කාල් කීවේය. අපි අපේ කාර් එකේ එන්න ඔයා පස්සෙන් එන්න. කාල් ජෝසප්ට කීවේය. ඉන්පසු කාල් ජෙනී දෙස බලා පරිස්සමින් ඉන්න කීවේය. මං පරිස්සමින් ඉන්නම් ජෙනී කීවාය. ඔයගොල්ලත් පරිස්සම් වෙන්න නැවත ජෙනී කීවාය. පරිස්සම් වෙන්න මොකකින්ද? කාල් ඇසුවේය. නෑ විශේෂත්වයක් නෑ ඒ වුණත් ඇය කීවාය. ඔවුන් නොපෙනී යනතුරු ඇය බලා සිටියාය. ජෝසප් කාසන්ට ජෙනී කොහොමටවත් කැමති වුණේ නැහැ. නමුත් එයට හේතුව ඇයට සිතාගත නොහැකි විය. ජෝසප් ඇතුළු පිරිස ටික වේලාවකින් රෝහල වෙත ළඟා විය. ජෝසප් සැලී සිටි කාමරයට ගොස් සැලීගෙන් ඇගේ රෝගී තත්ත්වය විමසුවේය. දැන් කොහොමද ඔයාගේ අත? ජෝසප් ඇසුවේය. වෙනසක් නෑ තාමත් රිදෙනවා. සැලී පැවසුවේය. ඒ සමගම කාල් කාමරයට ඇතුළු විය. මොහොතක් කාල් දෙස බලා සිටි අය ඔබ දොස්තර කාල් මහත්මයාද කියා ඇසුවාය. කාල් හිස සොලවා එය අනුමත කර ඇයගේ රෝගී තත්ත්වය බැලීමට ඇගේ ඇඳ ළඟට කිට්ටු විය. එකිනෙහිම ඔහුට පෙනුනේ ඇඳ මත කුඩා පිරිමි ළමයෙක් වේදනාවෙන් කෙඳිරි ගාමින් සිටින අයුරුයි. කාල් වහාම තම හිත පාලනය කරගන්න උත්සාහ කළේය. කාල්ට පරණ අතීත සිද්ධිය මතකයට නැගිනි. අපි ඔයාට තෑග්ගක් ගෙනාවා. සමහර විට ඒ තෑග්ග දැක්කම ඔයාගේ වේදනාව අමතක වෙලා යයි. නිශ්ශබ්දතාවය බිඳිමින් ජෝසප් කීවේය. ඒ සමගම ඔහු මිචෙල්ට අඬ ගැසුවේය. මොහොතකින් මිචෙල් කාමරයේ දොර අසල පෙනී සිටියාය. සැලීට මිචෙල් අඳුන්වා දුන් වෛද්‍යවරු දෙපළ ඔහුට නිදහසේ කතා කරන්නට ඉඩ දී කාමරයෙන් ඉවත් වූහ. මිචෙල් සෙමින් ඇගේ ඇඳ ළඟට පිය නගන්නට විය. නමුත් එකවරම මිචෙල් නැවතුණි. ඇගේ දැස් කාමරයේ ජනේල දෙසට එල්ල වී තිබුණි. ඇයි මොකද ප්‍රශ්නේ? සැලී ඇසුවාය. මිචෙල් හිස සැලුවාය. නෑ මම හිතුවා මම මොකක් හරි දෙයක් දැක්කා කියලා. එළියද? ඔව්. සැලී ඒ දෙස් බලන්න උත්සාහ කළත් අතේ වූ වේදනාව නිසා ඇයට එය කිරීමට අපහසු විය. මොකක්ද ඒ? සැලී ඇසුවාය. මම දන්නේ නෑ. නමුත් ඒක හරියටම හෙවණැල්ලක් වගේ දෙයක්. මිචෙල් කීවාය. එහෙනම් ඒ ගහක අත්තක් වෙන්න ඇති. සැලී කීවාය. ඔයා හරියටම ඔයාගේ අම්මා වගේ වෙන්න ඕනෑ. මොකද ඔයා තාත්තා වගේ නම් නෙමෙයි. ඔයාට තියෙන්නේ දුඹුරු පාට හිස කෙසුයි, දුඹුරු පාට ඇස් දෙකකුයි. සැලී කීවාය. මම අම්මා වගේවත් තාත්තා වගේවත් නෙමෙයි. මම හදා ගන්න ළමයෙක්. මිචෙල් කීවාය. ඇත්තටම සැලී පුදුමයෙන් මෙන් ඈ දෙස බලන්නට විය. සැනකින් මිචෙල් මාතෘකාව වෙනස් කරන්නට විය. මොකක්ද ඔයාගේ අතට උනේ? මම එකපාරටම බිම වැටුණා. එතකොට අත රිදෙන්න පටන් ගත්තා. මම හිතන්නේ මොකක් හරි දෙයක් මගේ අතේ වැදුනා. නමුත් අත තුවාල වෙලා නෑ. මිචෙල් කීවාය. දවසක මම ඔයගොල්ලන්ගේ ගෙදර එන්නද? සැලී ඇසුවාය. ඇයි ඔයා මීට ඉස්සර එහෙ ගිහිල්ලා නැද්ද? මිචෙල් ඇසුවේ තරමක් පුදුමේනි. ජෝසප් අංකල් කවදාවත් අපි එහෙම එක්කන් ගිහින් නෑ. සැලී කීවාය. ඒ ඔයාගේ අංකල්ද? මිචෙල් ඇසුවාය. නෑ, ඒ වුණාට කවුරුත් එයාට කතා කරන්නේ එහෙමයි. ඇය කීවාය. ජෝසප් අංකල් හැමදාම කිව්වේ එයා ඒකේ කඩලා දානවා කියලා. නමුත් කවදාවත් එයා එහෙම කළේ නෑ. නමුත් ඇලන්ගේ සිද්ධියෙන් පස්සේ කවුරුත් හිතුවා එයා එහෙම කරයි කියලා. නමුත් එයා ගේ කඩලා දාන්නේ නැතුව ඔයගොල්ලන්ට රික්කා. ඔයා ඇලන් දන්නවද? සැලී ඇසුවාය. බෝස්ටන් වල රෝහලේ ඇලන් කියලා පිරිමි ළමයෙක් නැති වුණා. අපේ තාත්තා තමයි අර ප්‍රතිකාල කරේ. මිචෙල් කීවාය. ඇයි ඇලන්ට එහෙම වුනේ? මිචෙල් ඇසුවාය. අංකල් ජෝසප් වහලේ මොකද්දෝ වැඩකට ඇලන්ව වහලට නග්ගවලා තියෙනවා. එතකොට එයා ලිස්සල වැටිලා. ඒගොල්ලන් එයාව බූස්ටන් රෝහලට ගෙන ගියා. නමුත් එහෙදී අන්තරා වුණා. සැලී කීවාය. කවුරුවත් මට ඔය විස්තරේ කීවේ නෑ. මිචෙල් කීවාය. කවුරුවත් කුඩා ළමයින්ට ඔවා කියන්නේ නෑ. අපි දැනගන්න ඕනේ. ඒවා හොයාගන්න. ඈ කීවාය.
ඉන්පසු මිචෙල් ඔවුන්ගේ නව නිවස ගැන සැලීට විස්තර කරන්නට විය. "ඔයා ඒ ගෙදරට කැමතිද?" සැලී ඇසුවාය. "ඔව් ඒත්" "ඇයි මොකද්ද ප්‍රශ්නේ?" සැලී ඇසුවාය. "නෑ මට මොකද්දෝ අමුත්තක් දැනෙනවා. නමුත් මට ඒක කියන්න තේරෙන්නේ නෑ." මිචෙල් කීවාය. ඉන්පසු ඔවුන් දෙදෙනා කුමක්දෝ මුමුණන්නට විය. එකෙනෙහිම සුසාන්ගේ මව ඔවුන්ගේ කාමරයට පැමිණියාය. සැනකින් ඔවුන්ගේ රහස් කතාව නැවතිනි. දැන් කොහොමද දුව ඔයාගේ අතේ වේදනාව?" ඇය ඇසුවාය. "දැන් නම් තරමක් හොඳයි. මට හිතෙන්නේ හෙට උදේ වෙනකොට හොඳටම හොඳ වෙයි." සැලී කීවාය. "අන්න ඔයාට තාත්තා කතා කරනවා." ඇය මිචෙල්ට කීවාය. මිචෙල් ඔවුන්ගෙන් සමුගෙන ඇයගේ තාත්තා වෙත ගියාය. "කොහොමද ඔයාගේ ගමන?" කාල් ඇසුවාය. "ගොඩක් හොඳයි. එයාට හොඳ වුණොත් එයා හෙට අපේ ගෙදර එයි." මිචෙල් පැවසීය. ටික වේලාවකට පසු දෙදෙනා ඔවුන්ගේ නිවස කරා පැමිණියහ. එක්වරම මිචෙල්ට යමක් දර්ශනය විය. එය ගමන් කරන සෙවණැල්ලක් බඳු විය. මේ හා සමාන දෙයක් ඇයට සැලීගේ කාමරයේදී දක්නට ලැබුණි. ඇයට තමන් අසල කවුදෝ කෙනෙක් ඉන්නවා වැනි හැඟීමක් ඇති වුණි. නමුත් පෙනෙන්නට කිසිවක් නොතිබුණි. "තාත්තේ ඇයි?" "මම හිතනවා මම මොකක් හරි දැක්කා කියලා." මිචෙල් කීවාය. "මොකක්ද?" "මම දන්නේ නෑ. නමුත් මට හිතෙනවා එතන කවුරු හරි ඉන්නවා කියලා." "කොහෙද?" "මගේ කාමරයේ ජනේලෙ ළඟ." "චුට්ටක් ඉන්න මම ගිහිල්ලා බලලා එන්නම්." කියූ කාල් ගේ පිටුපසින් ගොස් ජනේලයට හොඳින් බලන්නට විය. ඔහුට අමුත්තක් නොදැනිනි. ඔහු නැවත මිචෙල් සිටි තැනට පැමිණ "මොකක් හරි හෙවණැල්ලක් වෙන්න ඇති." කියූ කාල් මිචෙල් සමග ගෙට ගොඩ වුණි. පසුදා උදෑසන සැලී මිචෙල්ගේ නිවසට පැමිණියාය. ඇගේ අත හොඳටම සුව වී තිබුණි. ඔවුන් එදින පාසලේදී ජෙෆර්ට හොඳ විහිළුවක් කිරීමට සැලසුම් කළේය. මිචෙල් සැලී හා ජෙෆර් සමග පාසල ඇරී නිවස බලා ගමන් කරන්නට වූහ. "ඔයාද අපේ ගෙදර එනවද?" මිචෙල් ජෙෆර්ගෙන් ඇසුවාය. අද නම් මම කලින් ගෙදර එන්න අම්මට පොරොන්දු වුණා. මම වෙන දවසක ඔයාගේ ගෙදර එන්නම්." ජෙෆර් කීවේය. "ඔය ගොල්ලන්ගේ ගේ ළඟ සොහොන් පිටියක් තියෙන හන්ද තමයි ජෙෆර් එන්න බය." සැලී කීවාය. "අනික ඒකේ හොල්මන් තියෙනවා කියලා මිනිස්සු කියනවා." "මම හොල්මන් විශ්වාස කරන්නේ නෑ. අනික මෙහි කවුරුත් හොල්මන් දැකලත් නැහැ. ඒ කියන්නේ හොල්මන් කියලා දෙයක් නෑ." ජෙෆර් කීවේය. ජෙෆර් ඔහුගේ නිවස ළඟ නතර වුණි. "එහෙනම් අපි හෙට හමුවෙමු." ඔහු ජෙෆර්සනින් නිවස දෙසට පිය නගන්නට විය. ජෙෆර් ඔහුගේ නිවස ළඟ නතර වුණි. "එහෙනම් අපි හෙට මුණ ගැසෙමු." "ඇත්තටම ඒ කනත්තේ හොල්මන් තිබෙනවාද?" මිචෙල් සැලි දෙස බලමින් ඇසුවාය. "සමහර අය කියනවා ඉන්නවා කියලා. තව සමහර කියනවා නෑ කියලා." සැලී පැවසීය. "ඔයා දැකලා තියෙනවද?" මිචෙල් ඇසුවාය. "නෑ මම දැකලා නෑ." "කාගේ අවතාරද ඔය ඉන්නවයි කියන්නේ?" මිචෙල් ඇසුවේ මහත් කුතුහලයෙනි. "ගැහැණු ළමයෙක්ලු. එයා මෙහි ජීවත් වුණා කියන්නේ හුඟක් ඉස්සර. එයා ගැන කවුරුත් වැඩි විස්තර දන්නේ නෑ. කාටවත් විශ්වාස නෑ ඇත්තටම එහෙම එක්කෙනෙක් ඉන්නවද නැද්ද කියලා." ඇය කීවාය. ටික වේලාවකට පසු ඔවුහු මිචෙල්ගේ නිවස කරා පැමිණියහ. "ඔය ගොල්ලන්ට බඩගිනිද? අන්න මේසි කෑම ලෑස්ති කරලා තියෙනවා ගිහින් කන්න." කියමින් ජෙනී වැඩක් සඳහා කුස්සියට ගියාය. ආහාරගත් පසු ඔවුන් දෙදෙනා මිචෙල්ගේ කාමරයට ගියහ. සැලී ඇගේ හඬ අවදි කළාය. "මම මේ ගෙදරට හරි ආසයි. ඒ වගේම මේ කාමරයට." එක්වරම ඇගේ කතාව නැවතුණි. ඇයගේ ඇස් ජනේලය මත වූ බෝනික්කා දෙසට යොමු වී තිබුණි. මිචෙල් ඒක ගොඩක් පරණ පාටයි. "ඒ වුණාට හරිම ලස්සනයි." "මොකක්ද එයාගේ නම?" සැලී ඇසුවේ මහත් උනන්දුවෙනි. "අමන්දා." "ඇයි ඔයා ඒ වගේ නමක් තිබ්බේ?" සැලී ඇසුවේ මහත් කුතුහලයෙනි. "මම දන්නේ නෑ. මට ඕන වුණේ පරණ ලස්සන නමක් දාන්න. මගේ හිතට ආවේ ඒ නම. ඉතින් මම ඒක දැම්මා."
ඒක හරි පුදුමයි. අර අවතාර නමත් අමන්දා. සැලී කියවේ විමතියෙනි. අපි යමුදාර සොහොන් පිටියට. සැලී යෝජනා කළාය. යමු මිචෙල් කීවේ මහත් උනන්දුවෙනි. ඔවුන් දෙදෙන සෙමින් සොහොන් පෙටිය වෙත පිය නගන්නට විය. කිසිවෙකුගේ අවධානයට ලක් නොවී තිබූ සොහොන් ජරා වාස වී තිබුණේ.